හෙල්ලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ? ඉතින් අපි යන්නේ මචං අද කෙලින්ම ඇඩ්වාන්ස් එකක් හදන්න. හරිද? ඉතින් ඔයාලට කියනවා මචං වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන් බලන්න වීඩියෝ ඉවරනක අන්තිම වෙනකම් බලන්න. අනිවාර්යෙන් ඔයාලට ආදර්ශයක් තියෙයි මචං. ඉතින් වැඩි කතා නම් ඕනේ නැහැ. එහෙනම් අපි යම් වීඩියෝ එකට. හරි බුක් කරලා ඉතින් මේ විදිහට තමයි මචං අපිට මේකට ලොගින් වෙන්න තියෙන මචං ගෙස්ට් දීලා. හරිද මචංලා? ඉතින් බං ඔතනින් ගෙස්ට් දීලා අපි ලොගින් වුණාට පස්සේ මචං ඔය විදිහට අපි නික්නේම් එක දාලා එඩිට් කරගන්න ඕන මචං. අර විදිහටම තමයි වෙන්නේ. හරිද? ඊට පස්සේ මචං නික්නේම් ටික දාලා ඔය ටික වැඩ ටික කරගත්තාට පස්සේ මචං අපි යනවා මචං ටිබ් විදිහේ ලොබියටම යනවා මචං. හරිද? ඉතින් බොක්කලා ඔය විදිහට මම නම ගහ ගන්නවා. ඊට පස්සේ මචං අපේ ID එකත් පෙන්නනවා මචං. හරිද? ඇඩ්වාන්ස් එක හදාද්දි මචං කොපි කරගන්න ලින්ක් එකක් තියෙනවා. හරිද බොක්කලා? ඒ ලින්ක් එක අරගෙන මචං දැන් ඔන්න ඔතන ඒ ලින්ක් එක ගහන්න ඕන මචං. හරිද? මම ඒක කොපි කරගත්තා මචං. ඒ කොපි කරගත්ත ලින්ක් එක ඔතන ගැහුවට පස්සේ ඕකේ දෙනවා. ඊට පස්සේ ඕකේ දුන්න ගමන් අපි account successful කියලා වැටලා අපි යනවා මචං. හරිද? ඉතින් ඔය විදිහට තමයි මචං අපි ලොබියට ආවේ එක්කන් ආවේ මචං. හරිද? ඊට පස්සේ මචං මේක මුලින්ම ඔය ටික මම ක්ලේම් කරගත්තා. ඊට පස්සේ මචං මේ මම කියන්න ඕන මචං මුලින්ම මේ වීඩියෝ එක මම කරලා ඉවරනාට පස්සේ තමයි මේක රෙකෝඩ් හදන්නේ. හින්දා ඔයාලා පොඩ්ඩක් ගණන් ගන්න එපා මචංලා. ඒක පොඩි දැන් වරදිනවා මට. ඊට පස්සේ අපි ඔය විදිහට මේල් එකට ගිහින් මචං ඔය තිබ්බ ටික ක්ලේම් කරගත්තා මචං. ඔය මොනවාද කස්ටම් කාඩ් වගේ ඔය ටික ක්ලේම් කරගත්තා මචං. හරිද? ඊට පස්සේ ඔය මොකද්ද මන් දන්නේ කැරක්ටර් එකක් හම්බුණා මචං. ඕක ගණන් ගත්තේ නෑ මම. ඊට පස්සේ මචං මේකේ තියෙනවනේ මං අර ජිම් වගේක් තියෙනවා ක්ලේම් කරන්න. ඉතින් ඊට පස්සේ මචං මං ඒ ටිකත් ක්ලේම් කරගන්නවා. හරිද? ඒ ටික ක්ලේම් කරගන්න මචං තැන හොයාගන්න බැරුව ගියා. පස්සේ තමයි මීටර උනේ මචං. හරිද? අන්න ඔතනින් මචං 2000ක් ක්ලේම් කරගත්තා ඊපස්සේ ප්‍රයිම් ලෙවල් 2 නිකම්ම ගියා මචං. හරිද? ඕකේ මචං 2000ක් ක්ලේම් කරගත්තා කියලා වැඩක් නැහැ. හැම එකක්ම තියෙන්නේ මචං ජෙම් එකට. හරිද? ඊට පස්සේ මචං ඕකේ ජෙම් 100ක් හම්බ වෙනවනේ මචං. මං ඒකත් ගත්තා. ඒකත් අරගෙන මචං කෙලින්ම ගියා මචං මොකේද? අපේ ෂොප් එකට. හරිද මචං? ඒකත් ක්ලේම් කරගෙන කෙලින්ම ගියා මචං ෂොප් එකට. හරි මචංලා ඉතින් බං ඊට පස්සේ මචං අපි කෙලින්ම ගියා මචං ඩයමන්ඩ් ටිකත් ක්ලේම් කරගෙන ඉවරලා මොකේද මචං ෂොප් එකට ගියා. ෂොප් එකට ගිහිල්ලා මචංලා මේ ඉතින් මචං මට ෂොප් එක හොයාගන්න බැරුව ගියා. එකවරට මරන්නේ අපේ සර්වර් වගේ නෙමෙයිනේ මචංලා. වෙනස් හරිද මචං? හරි වෙනස් ගන්න. වෙනස් කියන්නේ මචං ඒක හොයාගන්න බෑ. අර අපේ නම් ලක්කෝල සේරම තියෙන ඉන්න. හරිද මචංලා? ඊට පස්සේ මචං මම ওই ටිකත් ක්ලේම් කරගෙන මචංලා ඊට පස්සේ ගියා කෙලින්ම මොකේද ෂොප් එකට ගියා. හරිද මචං? ෂොප් එකට ගිහින් මචං ඊට පස්සේ අපි කෙලින්ම මේ ඒකෙන් අර අලුත් ඉමෝට් වගේක් තිබ්බනේ මචං. ඒකේ තිබ්බ අලුත් ඉමෝට් ටික වල මේ අර මාළු වගේ සීන් එකේ ඉමෝට් එකක් තමයි තිබ්බේ. හරිද ඒකේ? අර මාළු වගේ සීන් ඉමෝට් එකක් තමයි තිබ්බේ. අර මචං ඒකත් අරන් දැම්ම මචං. ඒකත් අරන් දාලා අනිත් තිබ්බ ඉමෝට් තුනත් අරන් දැම්මා. හරිද මචං? ඒ තුනත් අරන් දාලා ඊට පස්සේ මචං අපි ගියා කෙලින්ම මොකේද දන්නවද? ඊට පස්සේ ගියා මචංලා අපි මොකේද ඇනිමේෂන් එකක් ගන්න ගියා. හරිද මචංලා? ඇනිමේෂන් එක ගන්නන් තියෙන අලුත් ඇනිමේෂන් එක තමයි ක්වොලිටි. හරිද? ඒකත් බලපන් මචං. ඒක නිකන් එනාම සීන් එක අර බලන්න මුහුද දෙබෑ කරන් එන සීන් එකක් තින්නේ. කෙලින්ම ජල බෝලෙට තමයි හදලා තින්නේ. හරිද? ගරින එකේ සීරම හදලා තින්නේ ජල බෝලෙට. හරිද මචං? ඊටසේ මචං මම ඒකත් ක්ලේම් කරගෙන ඉවරලා මචං ඊට පස්සේ ගියා මචං මොනවාද අර ස්කයි ඩයිවින් එක බලන්න. හරිද? ස්කයි ඩයිවින් එක මචං තියනවා කලින්ම ආය සුපිරියක් ඒකත් බලන්න මචං. ඒකත් සුපිරියම්ම තමයි. ඉතින් ආය කියලා වැඩක් නැහැ. ඒකත් සුපිරියක්. හරිද? ක්වොලිටිම තමයි. ඉතින් ඒකත් නිකන් අර පීන ලයින් එකක් තියෙන එකත්. හරිද? ඊට ගියා මචං බෑග් පැක් එක බලන්න. බෑග් පැක් එක නම් මට සිටුන්නේ නැහැ මචං. ඒත් කමන්නේ ඔන්න කියලා අරන් දාලා දැම්ම මචං. හරිද? ඊට ගියා මචං අපි කෙලින්ම අලුත් කාර් එක බලන්න වෙහිකල් එක බලන්න. ඉතින් මචං ඒකත් අරන් දැම්මා. ඊට පස්සේ ගියා මචං අපි ලූට් බොක්ස් මොනවද කියලා බලන්න. ලූට් බොක්ස් වලින් ලූට් බොක්ස් එකත් අරන් දැම්මා. ඒකත් යා ලස්සනයි මචං. ඊට පස්සේ මචං ස්කයි බෝඩ් එක ඒකත් අරන් දැම්මා. ඉතින් හක් ගෙඩියක් තියෙන්නේ බං ඒකේ. ඒකේ තියෙන්නේ මචං හක් ගෙඩියක්. හරිද? ඒකත් අරන් දැම්මා මචං. හරිද? ඊට පස්සේ ඔය විදිහට තව මොකද්ද මන්ද බැනර් එකක් තිබ්බා මචං. ඒකත් අරන් දැම්මා. හරිද? ඉතින් මචං ළමල තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් ටග් ගාලා ගිහලා සබ්ස්ක්‍රයිබ් කරපල්ලා බං. උඹලා නිකන් අනේ මන්ද බං මන් නම් දන්නේ නැහැ බං. ඉතින් මචංලා ඔයාලා මං අර පළවෙනි පාර කිව්වා වගේ මචං ඇඩ්වාන්ස් එකක් හදන්න ඉන්න කෙනෙක් ඉන්න මම පහලින් පින් කමෙන්ට් කරලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා මචං ඒකෙන් ගිහිල්ලා ඔයාලට හදාගන්න පුළුවන්. හරිද මචං?
ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඇඩ්වාන්ස් එකක් හදාගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න මචං. හරි ඊට පස්සේ මචං ඔය විදිහට කටාන එකක් අරන් මචං අපි ඒත් එක්ක මචං ඇඩ්වාන්ස් එකේ මං හිතන්නේ ආයේ ක්ලෝස් වෙන්නේ මචං 4 වෙනි මාසේ 2 වෙනිදා. හරිද? දැනටමත් තාම ඕපන් වෙලා තියෙන මචං. ඒත් එක්කම ලස්සන වෝල් එකක් තිබ්බ මං ඒක ওই වෝල් එක ලස්සනයි නේ මාල් ටැංක් එකක් වගේ. හරිද? ඒකත් මචං අරන් දෙන්න. හරිද? ඉතින් මචං ක්ලෝස් වෙන්නේ 4 වෙනි මාසේ 2 වෙනිදා. හරිද? අවුලක් නැහැ මචං. එතකන් තියෙනවා. තව කල් තියෙනවානේ මචං. ඊට පස්සේ මචං මේ ඒක ඔයාලා ඉතින් ඕන නැහැ ඒකත් හදාගන්න. හරිද? ඊට පස්සේ මචං ඔක්කොම ටික අරගත්තා. හරිද මචං මං ඊට පස්සේ ගියා මොනවද තියෙන්නේ කියලා බලන්න. හරිද? මොනවද කියන්නේ අලුත් ගන්න එක ගන්න බැරුව ගියා මචං. ගන්න එක අමුතු වුණා මචං. ඒක ලස්සන. ඒක නම් සුපිරියක්. හරිද? අනිවාර්යෙන් මේ ඒ ගන්න එක අනිවාර්යෙන් ගනින්න මචං. අපේ සර්වර් එකට ආවොත් මං නම් ගන්නවා කියලා නම් හිතන් ඉන්නේ මචං. ඒක ඇනිමේෂන් එකක් quality මොකෙද්ද වයි යන්නේ නිකන් අමුතු ජීවිත එක මොකෙද්ද යන්නේ. හරිද? ඒ ගන්නක් තියෙනවා මචං. ඒ තව ගන්නවා ගැත් තිබ්බා. ඒ ගන්නේ සුපිරි. ඒක නිකන් අමුතු quality කියන අමුතු සීන් වගේක් තියෙනවා මචං. හරිද? ඒ ගන්න එකේ. හරි මචං අපි එහෙනම් මේ මැච් එකට ගිහලා බලමු මචං. හරි මචං මැච් එකට යන්න කලින් කියනවා ඉතින් අපි අර අලුතෙන් ගත්තේ මචං ඒව ගන්නම් මචං. අපි මේ ඒකත් පොඩ්ඩක් බලමු මචං. ඒත් එක්කම අර ගේම් එකට අලුතෙන් දෙන ගන්න එක තියෙන්නේ මචං. මේ තියෙන මචං ඒ ගන්න එක. හරිද? අපි බලමු මේකේ එනිමේටර් කොච්චර වදිනවද මචං. එක ෂොට් එකකදී මචං 49 64 ඒ කියන්නේ 60 80 බහිනට. ඒ කියන්නේ ඒක අර ළඟට ගිහින් ගහන්න ඕන මචං. හරිද? එතකොට තමයි වදින්නේ. හරිද? මේ මචං මගේ සෙටින් එක නෙමෙයි හින්දා මම නිකන් මේ ප්ලේ කරේ මචං. ඔයාලගේ මතේ ඕනින් හින්දා මචං නිකන් ප්ලේ කරේ. හරිද? ඔය බලපන් ඔය මූට උනත් වදින විදිහේ ගන්නෙන් අර බලපන් 2 3යි ගහන්න ඕන ඉතින් ආයේ. හරිද? එතනින් මචං මං කනවා මචං. හරිද? ඒක ගණන් ගන්න එපා. ඉතින් මචං වැඩි කතා ඕනේ නැහැ. ඉතින් අපි යම් වීඩියෝ එකට මචං මොකද දන්නවද? වීඩියෝ නැත්තම් දික් වෙනවනේ මචං. හරි ඉතින් බොක්කලා මේ තියෙන්නේ ඉතින් අපේ අලුත්ම ගන්න එක. හරිද? ඉතින් මම මේ හැම වීඩියෝ එකකම මචං කියන කෑල්ල කියන වැඩි ඔයාලා ඒවා ගණන් ගන්න එපා. හරිද? ඒක මට නිකම්ම කියවෙනවා. හරි බොක්කලා ඉතින් මං කිව්වේ ඉතින් ස්කයි ඩයිවිං නම් ක්වොලිටි එකක් තමයි ඉතින් ආර සීන් එකේ ඉතින් ආයේ කෙලින් පේනවනේ ඉතින් ආයේ. ඒත් එක්ක මචං මැප් එකේ වෙනස්කමක් විදිහට මචං මේ පැත්තෙන් නිකන් සුලියක් කැරගෙන අනිත් පැත්තෙන් ජල බෝලයක් වගේ තියෙනවා. හරිද? ඉතින් මට ওই ජල බෝලට යන්න බැරුව ගියා. මම ওই දිය සුලියට තමයි ගියා. හරිද මචංලා? අපි යන ඉතින් ස්කයි ඩයිවිං යන විදිහ ආයේ ඒක ලස්සනයි. ඌ පීන ගිහින් මචං ඊට පස්සේ ඇවිදින්න ගන්නවා ඈ. ඔය පීන යන්නේ යාර. දැන් පීන යනවා. ඊට පස්සේ ඔන්න වල පොන් ඔය හැටි විතර ඇවිදින්න ගන්නවා ඩයල් එකේ. හරි මචං ඊට පස්සේ මචං කෙලින්ම අපි මුහුද යටට යනවා මචං. හරිද? හරි මචං ඉතින් කෙලින්ම මුහුද යටට තමයි පතිත වෙන්නේ. හරිද? කෙලින්ම මුහුදු පතුලේ ඉන්නේ. හරිද? මුහුදු පතුලේ තමයි ඉන්නේ ඈ. ඉතින් ගැම්මට බහැලා මචං ගන්නයක් හොගත්තා. මට පොඩ්ඩක් සෙටින් එක උරු නැති හින්දා මචං මේ අර මගේ තියෙන විදිය වෙනස් හින්දා මම මේවා කරේ. හරිද? මචං බැස්ස ගමන් මම දන්නේ නැතුව මගේ අර අතරවන් අර ජල බෝල ගන්න එක ඇවිල්ලා. හරිද? ඊට පස්සේ මචං දැන් මම ඔහොම ගියා ඉතින්. හරි යනකොට මචං එන මේ කම්මා ඌට වෙඩි තිබ්බට මචං ඌ මැරුන්නේ නැහැ. මං සීප් එකේ එතනින් කැපෙන්න තමයි හිටියේ. හරිද? ලූට් පාරක් දාගෙන කැපෙන්න තමයි හිටියේ. I think කෙලිම පේන මුහුද යට තියෙන මුහුදු ගල් මල් පතුරු සේරම තියෙනවා මචං. හරිද? ඉතින් සුපිරියම තමයි ඈ. තියෙනනේ අර මුහුදු ගල් එහෙම මුහුදු පැලෑටි තියෙනවා මචං. හරිද? මට එනිමියෙක් ගියා මචං. ඊට පස්සේ මම ටක් ගාලා මෙඩියක් දාගත්තා මචං. ඌට ඇටැක් කර හිටියේ නෑ මං. ඌට මං දෙපාරක් තුන් පාරක් ගියා මචං. ඊට ඌ මචං මේ තුනින් කැප් වුණා මචං. හරිද? ඊට පස්සේ මචං මං ගියා මචං යන්න මේ යාන පාර හොයාගන්න බැරුව ගියා. හරිද? මං ගියා යන පාර හොයාගන්න. හරිද? යන පාර හොයාගන්න ගියාම මට යන පාර හොයාගන්න බැරුව ගියා. මම මූට් එක ඇටැක් කරලා පේනනේ 66යි 72යි. ආයෙ පේනනේ ඩැමේජ් එක. ඉතින් මචංලා මට මේ ඒ කියන්නේ මේ වීඩියෝ එක ක්වොලිටි නැති වෙන්න පුළුවන්. හරි මචංලා උඹලා අනිවාර්යෙන් මේක බලලා ලයික් කරපන්කෝ. ඒ ඇති මචං. හරිද? පේනවනේ අර මාළු රෑන් පවා යනවා බං. මාළු රෑන් පවා යනවා බං අර. කල්වයි කඩුවක් එක හමුණා මචං. මම ඒක පොඩ ටච් කරලා බලලා ඒ මොනවාරි හමුණා මං හිතන්නේ. මම වැඩි ගණන් ගත්තේ නෑ. අම්මේ එතනින් මේ එළියට යන විදිහ තමයි හොයාගන්නේ. හරි මචං. පේනවනේ මාළු රෑන් යන්නේ අර. පේනවනේ මාළු රෑන් යන්නේ.
ඊට පස්සේ මචං මෙන්න මෙතන තාම මොකද්ද මන් දන්නේ නැහැ එකක් තිබ්බ මේ කොයින් එක නෙමෙයි මචං මෙතන මොකක්ද ඒක මචං ඒක කිව්වා මචං හරිද නිකන් හාක් ගෙඩියක් වගේ එකක් තිබ්බ මචං ඒක කිව්වා විතරයි උඩට ගියා බා ඊට පස්සේ කෙලින්ම අහසින් තමයි වැටෙන්න ගත්තේ ඊට පස්සේ මචං උහුම් බහැලා තමයි මචං මිෂන් ඉවර කළේ මම මචං අවුන් ඔය ජල බෝලේ ගාවට යන්න ගියේ ඒක හරි ගියේ නෑ මචං හරිද ඒක හරි ගියේ නෑ බොක්කලා ඉතින් මේ ඔය විදිහට තමයි ඉතින් මචං ඇඩ්වාන්ස් එක හදලා මොකද ඉතින් OB53 අප්ඩේට් එක අවුලක් නෑ ඉතින් හරිද ඉතින් හැමෝම වීඩියෝ දාලා තියෙනවා දැකලා තිබ්බා මචං ඉතින් මම හිතුවේ නෑ වීඩියෝ එකක් දාන්න ඉතින් නිකමරාගේ නිකන්නේ බයි ඉතින් මම හදලා මොනවාද කියලා ඊට පස්සේ තමයි ඉතින් වීඩියෝ එකක් දැම්මේ හරිද මට ඔය නිල් පාට පේන එකට යන්න බැරුව ගියා මම අර එනිමි එක්ක මේ කර කර හිටියා මචං හරිද ඇටැක් කර කර හිටියා ඊට කරා මට යන්න බැරුව ගියා මචං හරිද හරි මචංලා ඉතින් අද වීඩියෝ එක ඉවරයි මචංලා ඉතින් ආයෙත් දවසක හොඳ අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම් ඉතින් වීඩියෝ එකකින් ගිහින් එන්නම්